හොංකොන් ටීම් එක හොඳට බැට් කරා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හොඳ තරඟයක් දුන්නා වගේ හොඳට බෝල් කරා. ඉතින් මම හිතනවා ඒගොල්ලෙන් ක්‍රිකට් එකත් ගොඩක් හැදිලා පොඩ්ඩක් මහන්සි ගතියක් තිබ්බා. ඉතින් පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි මම කරේ. මායකුසල අය try කරේ පොඩ්ඩක් ඇටැක් කරන්න. ඉතින් මම හිතනවා විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තිබ්බා. ඒ ස්පින් එකට එහෙම පොඩ්ඩක් අමාරු වුණා බැට් ගන්න. ඉතින් 150ක් වගේ ලකුණු සංඛ්‍යාවක් චේස් කරද්දී පොඩ අපි පවර් ප්ලේ එකේ පොඩක් ස්ලෝ වුණා. ඊට පස්සේ තමයි අන්තිම ඕවර්ස් 10න් පස්සේ තමයි පොඩ්ඩක් ලකුණු රැස් කරන්න ගත්තේ. විකට් එක පොඩක් ස්ලෝ ගතියක් තිබ්බද මොන වගේ දෙයක්ද ඔබ බැට් කරද්දී දැනුනේ? ඇත්තටම පවර් ප්ලේ එකේ ඒගොල්ලෝ හොඳට බෝල් කරා. ඉතින් මායකුසල අය try කරේ පොඩ්ඩක් ඇටැක් කරන්න. ඉතින් මම හිතනවා විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තිබ්බා. ඒ ස්පින් එකට එහෙම පොඩ්ඩක් අමාරු වුණා බැට් ගන්න. ඉතින් ඊට පස්සේ මම try කරේ පුළුවන් තරම් ඕවර්ස් 10ක් 15ක් මැච් එක පොඩ්ඩක් මම බැට් කරලා දිගට ඇදන් යන්න. ඉතින් මම හිතනවා ඒකින්ද පොඩ්ඩක් ලීසි වුණායි කියලා. 2023 24ට කලින් ඔබේ ස්ට්‍රයික් රේට් එකට වඩා දැන් ඔබේ ස්ට්‍රයික් රේට් එක 130 වගේ වෙලා තියෙනවා. මොන වගේ දේවල්ද ඔබ විශේෂයෙන්ම T20 ෆෝමැට් එකේ දැන් 52ක් එක දිගට සෙල්ලම් කරලා තිනවා. මොන වගේ දේවල්ද ඔබ කරේ ස්ට්‍රයික් රේට් එක වැඩි කරගන්න? ඇත්තටම මම try කරේ ගොඩක් වෙලාවට මගේ shots ටිකක් තව වැඩි කරගන්න. ඉතින් මම හිතනවා මට ඒක ගොඩක් help වුණා කියලා. ඉතින් මම practice කරා ගොඩක් ඒකට. ඉතින් ඒ වගේම practice match ගැහුවා. ඒවල මම ඒක try කරලා බැලුවා. ඉතින් මම හිතනවා මට ඒක ගැලපුණා. ඉතින් මම ඒක දිගටම කරන්න try කරා. පතුම ඕවරෝල් අද දවසේ මැච් එක ගැන මොකක්ද ඔයාලට හිතෙන්නේ? අපි බෝලින් පැත්ත සහ බැටින් පැත්තෙත් අපි ගොඩක් ස්ට්‍රගල් කරා. බෝලින් කරද්දිත් අපිට තරම් අර බංග්ලාදේශ තරගයේ වගේ දක්ෂතා දක්වන්න බැරි වුණා. අද දවස ගැන පොඩි ඔයා මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේ තරගය ගැන? ඇත්තටම අපි බලාපොරොත්තු විදියට පවර් ප්ලේ එකේ අපිට හොඳින් බෝ ගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා ඊට පස්සේ පවර් ප්ලේ එකෙන් පස්සේ අපේ බෝලර්ස්ලා යම් තාදුරට සාර්ථක වුණා. ඉතින් මම හිතනවා හොංකොන් ටීම් එක හොඳට බැට් කරා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හොඳ තරඟයක් දුන්නා වගේ හොඳට බෝල් කරා. ඉතින් මම හිතනවා ඒගොල්ලෙන් ක්‍රිකට් එකත් ගොඩක් හැදිලා තිනවා. ඉතින් දැන් T20 ගත්තොත් එහෙම හැම කණ්ඩායම හොඳින් සෙල්ලම් කරනවා. ඉතින් මේ වගේ තරඟ මේ වගේ අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ වැඩි හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ ඉනින්ස් එක වෙලාවේදී ඒගොල්ලෝ කැචස් 4ක් අතෑරියා. ඒක ගැන කොහොමද තින්නේ? ඇත්තට මම හිතනවා ඒක ඒගොල්ලෝ chance අල්ලගත්තා. සමහර වෙනස් වෙන්නත් තිබ්බා. ඒගොල්ලන්ට chance එකක් තිබ්බා. ඉතින් ක්‍රිකට් කියන්නේ එහෙම තමයි. ඉතින් මම හිතනවා අද මගේ දවසේ ඉඳලා මට ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් පතුම් ඉනිං එක අතරතුර ෆිසියෝ ඇවිල්ලා මේ පොඩ්ඩක් මම දැනේ කොන්ද මේව කරා මොකක් හරි ඉන්ජරි කන්සර්න් එකක් තියෙනවද? ඇත්තටම නෑ. ඒ වෙලේ පොඩ්ඩක් මහන්සි ගතියක් තිබ්බා. ඉතින් පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි මම කරේ. ඇත්තටම අපි මුලින් බැට් කරත් අපි ටාගට් එක තිබ්බේ 160ක් වගේ 170ක් වගේ ගහන්න තමයි. ඉතින් මම හිතනවා විකට් එක පොඩ්ඩක් ස්පින් එකට එහෙම ගහන්න පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් මම try කරේ පුළුවන් තරම් රොටේට් එක ස්ට්‍රයික් කරලා ලූස් බෝල් එක ගහන්න තමයි.